Hello everyone, welcome back to Right with Tea. අද මම ඔයගොල්ලන්ව එක්කන් යන්නේ කුමාරියල්ල බලන්න. මේක තියෙන්නේ අවිස්සාවෙල්ල පුවක් පිටියේ. හරිම ලස්සන දියැලක්. මෙතන හොයාගන්න එච්චර අමාරු නෑ. ඔයගොල්ලෝ Google Map එකේ කුමාරියල්ල අවිස්සාවෙල්ල කියලා සර්ච් කරා නම් හරිම ලේසියෙන් ඔයගොල්ලන්ව මෙතනට අරගෙන යනවා. මේක පාරට කිට්ටුවම තියෙන නිසා කිසි අපහසුතාවයක් නැතුව ඕනම වාහනයකට යන්න පුළුවන්. පාරත් හොඳයි. ඔයාලට පේනවා ඇති පාරත් හරිම ලස්සනයි. ඒ වගේම හරිම විනෝදයි. කිසි හදිසියක් නැතුව පරිස්සමට ඩ්‍රයිව් කරගෙන යන්න තියෙන්නේ. මේ තමයි කුමාරියල්ල. මේ දියැල සම්බන්ධව ජනප්‍රවාදී විවිධ කතා තියෙනවා. ඒ අතර ප්‍රසිද්ධම කතාව තමයි සීතාවක රාජසිංහ රජුගේ දුව මේ දියැලේ නාන්න ඇවිල්ලා ගිලිලා මැරුණා කියන එක. එදා ඉඳලා මේ දියැලට කුමාරියල්ල කියලා නමක් පටබැඳලා කියලා තමයි ප්‍රදේශවාසීන් කියන්නේ. මේකේ සත්‍යතාවය නම් දන්නේ නැහැ. නමුත් ඒ ජනප්‍රවාදය තවමත් ඉන්දියටම තියෙනවා. ඒ වගේම මතක් කරනවා පරිස්සමින් ඇවිදින්න. මේ ගල් හරිම තෙතයි. ඒ වගේම දිස්සනවා. මතක් කරන්න ඕනේ වැස්ස කාලෙට මේකේ වතුර හරි ඉක්මනට වතුර ලෙවල් එක වැඩි වෙනවා. ඒක නිසා වැස්ස කාලෙට මේකත් වෙනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ වීඩියෝස් ෆොටෝස් ගන්න යනකොට අනවශ්‍ය රිස්ක් ගන්න යන්න එපා. ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා යනකොට ඔයගොල්ලෝ ගෙන ආපුවා ආපහු අරගෙන යන්න. අනිත් අය මෙතනට ආවම මේ විදිහට ඒ ලස්සන දකින්න පුළුවන් විදිහට මේ තැන කියලා යන්න. ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් තවත් මේ වගේ ලස්සන තැන් මගෙත් එක්ක බලන්න යන්න.